ආයුබෝවන් අද අපි කතා කරන්නේ අපේ මුළුතැන්ගේ තියෙන කුළුබඩු අතරින් රජෙක් වැනි ඖෂධයක් ගැන. ඒ තමයි ඉඟුරු. උද්භිද විද්‍යාත්මකව සින්ජිබර් ඔෆිසිනාලේ ලෙස හඳුන්වන ඉඟුරු රසකාරකයකට එහා ගිය සිරුරට අත්‍යවශ්‍ය පෝෂක රසක එකතුවක් වගේම හොඳ ස්වභාවික ඖෂධයක්. ඉඟුරු ශාකය භූගත කඳක් තියෙන බහුවාර්ෂික පැලෑටියක්. අපිට උඩින් පේන්න තියෙන කොළ නටු එකතුව ව්‍යාජ කඳක් විදියට තමයි හඳුන්වන්නේ. මෙහි භූගත කඳ වෙන අපි ඉඟුරු අලය කියලා හඳුන්වන කොටස තමයි වැඩිපුරම ඖෂධ සඳහා භාවිතයට ගැනෙන්නේ. ඉතින් අද අපි මේ අපූර්ව ශාකයෙන් අපිට තියෙන ගුණ අගුණ ගැන සොයා බලමු. මුලින්ම අපි බලමු ඉඟුරු මේ තරම් බලවත් වන්නේ ඇයි කියලා. ඉඟුරු වල තියෙන ප්‍රධාන රහස තමයි එහි අඩංගු ජින්ජරෝල් කියන ක්‍රියාකාරී රසායනික සංයෝගය. මේ සංයෝගය තමයි ඉඟුරු වලට ඒ සුවිශේෂී සැර රසය වගේම ප්‍රබල ප්‍රතිඔක්සිකාරක ගුණය ලබා දෙන්නේ. මෙහි පෝෂණ ගුණය ගැන බැලුවොත් නැවුම් ඉඟුරු ග්‍රෑම් 100ක ශක්තිය කිලෝ කැලරි 80ක් පමණ අඩංගු වෙනවා. ඊට අමතරව කාබෝහයිඩ්‍රේට්, ආහාරමය තන්තු, සිරුරට අවශ්‍ය පොටෑසියම්, මැංගනීස් සහ මැග්නීසියම් වැනි khනිජ ලවණත්, විටමින් B6 සහ C වැනි විටමින් වර්ගත් මෙහි බහුලව පවතිනවා. මෙම පෝෂක හා රසායනික සංයෝජන නිසා ඉඟුරු ඔබේ සිරුරේ ක්‍රියාකාරීත්වයට විශාල සහයක් ලබා දෙනවා. විශේෂයෙන්ම ප්‍රතිශක්තිකරණය සහ සෙම් රෝග, පීනස, කැස්ස සහ සෙම් ප්‍රතිශ්‍රාවට එරෙහිව සටන් කරන්න ඉඟුරු වල ඇති ප්‍රතිශක්තිකරණ වර්ධක ගුණය උපකාරී වෙනවා. වේදනානාශකයක් ලෙස සන්ධි වේදනාව හා මාංශපේශී වේදනාව අඩු කරන්නත්, විශේෂයෙන්ම කාන්තාවන්ගේ ඔසප් වේදනාව සමනය කරන්නත් ඉඟුරු ඉතාම ගුණදායකයි. ඔබට නිතරම බඩ පිපුම හෝ අජීර්ණයක් තියෙනවා නම් ඉඟුරු තේ කෝප්පයක් කියන්නේ හොඳ ඔසුවක්. එය ආහාර ජීර්ණ එන්සයිම උත්තේජනය කරලා ආහාර දිරවීම වේගවත් කරනවා. ගැබිණි මව්වරුන්ට දැනෙන උදෑසන අපහසුතාවය සහ ඕකාරය පාලනය කිරීමටත් කුඩා ඉඟුරු කැබැල්ලක් හැපීම ප්‍රමාණවත් වෙනවා. ඒ වගේම අද කාලේ ගොඩක් දෙනෙක් පීඩා විඳින කොලෙස්ටරෝල් මට්ටම් පාලනය කරන්නත් ඉඟුරු විශාල දායකත්වයක් ලබා දෙනවා. රුධිර නාලවල තැන්පත් වෙලා තියෙන අහිතකර මේදය දිය කරලා හෘදයාබාධ ඇතිවීමේ අවදානම අඩු කරන්නත් මේ මගින් පුළුවන්. ඒ විතරක් නෙමෙයි, මොළයේ ක්‍රියාකාරීත්වය වර්ධනය කරන්නත්, ඇල්සයිමර් වැනි අමතක වීමේ රෝග වැළැක්වීමටත් ඉඟුරු වල ඇති පෝෂක කොටස් උදව් වෙනවා. ඔබ නිතරම මානසික ආතතියෙන් ඉන්න කෙනෙක් නම් ඉඟුරු තේ කෝප්පයකට ඔබේ ස්නායු පද්ධතිය සංසුන් කරන්න පුළුවන්. ඉඟුරු වලට දියවැඩියාව පාලනය කිරීමේ හැකියාව මෙන්ම පිළිකා සෛල වර්ධනය අඩාල කරන්නත් හැකියාව තිබෙන බව පර්යේෂණ මගින් හඳුනාගෙන තිබෙනවා. ආහාර අරුචිය, අජීර්ණ, පීනස, ඇදුම, ඉක්කාව, මුත්‍ර සමග ලේ පිටවීම ආදී රෝග රැසක් සඳහා බෙහෙත් වට්ටෝරු සැකසීමට ඉඟුරු යොදා ගන්නවා. නමුත් මේ හැම ගුණයකට මෙහා ගිය අවාසිදායක පැත්තකුත් තියෙනවා. ඒ නිසා මේ වටිනා ඔසුව භාවිතා කිරීමේදී ඉතාමත් කල්පනාකාරී විය යුතු අවස්ථා තිබෙනවා. ඉඟුරු සතුව ඇති ස්වභාවික රුධිරය තුනී කිරීමේ හැකියාව නිසා ඔබ රුධිරයේ කැටි ගැසීම පාලනය කරන ඖෂධ ගන්නා අයෙක් නම් ඉඟුරු භාවිතයේදී වෛද්‍ය උපදෙස් ලබා ගැනීම වැදගත්. අධික ලෙස ඉඟුරු භාවිතයෙන් සමහරුන්ට බඩේ දැවිල්ල හෝ බඩ බුරුල් කර යාමට හේතු වෙන්න පුළුවන්. ඉඟුරු මගින් රුධිරයේ සීනි මට්ටම අඩු කළ හැකි නිසා දියවැඩියාවට ඖෂධ ගන්නව නම් ඉඟුරු භාවිතයේදී වෛද්‍ය උපදෙස් ලබා ගැනීම වැදගත්. අනිත් වැදගත් කරුණ තමයි පිත්ත සම්බන්ධ රෝග. ඔබට පිත්තාශයේ ගල් තියෙනවා නම් ඉඟුරු භාවිතයෙන් පිත්තුෂ ශ්‍රාවය වැඩි වී දැඩි වේදනාවක් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම හිස් බඩට අධික ලෙස ඉඟුරු පානය කිරීමෙන් ආමාශය පිත්ති වලට හානි වෙලා තුවාල ඇතිවීමේ අවදානමකුත් තියෙනවා. සමස්තයක් විදියට ගත්තොත් ඉඟුරු කියන්නේ සෝබාදහම අපිට දුන්න අගනා තෑග්ග. දිනකට ඉඟුරු ග්‍රෑම් 2ක් 4ක් අතර ප්‍රමාණයක් ආහාරයට ගැනීම සාමාන්‍ය නිරෝගී පුද්ගලයෙක්ට සුදුසුයි. ඉතින් මේ කරුණු කාරණාවලට අනුව ඉඟුරු කියන්නේ නිසි ලෙස භාවිතා කරනවා නම් අපේ සෞඛ්‍ය සුරකින්න දිව්‍යමය ඔසුවක්. ස්වභාවික පෝෂණයෙන් හා ඖෂධ ගුණයෙන් සපිරි මේ ඉඟුරු ඔබේ දෛනික ආහාර වලටත් එකතු කරගන්න. එහි තියෙන ඖෂධීය පෝෂණ ගුණ අත්විඳින්න.
තවත් මෙවැනිම වූ ශාකයක තොරතුරු සමග හමුවෙමු. ඔබට සුබ දවසක්.